හෙළ වෙද පෙරමුණ අපේ පිටුවට එකතු වෙලා ඉන්න ඒ වගේම මේ පිටුව බලන සියලු දෙනාම අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි හෙළ වෙද පෙරමුණ නිර්මාණය කිරීමේ මූලිකම අරමුණ අපි කවුරුත් දන්නවා අපේ රටේ වසර 5000කට වඩා පැරණි ඓතිහාසික උරුමයක් සහිත දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් පවතුනා. හැබැයි අද වෙද්දී ඒ වෛද්‍ය ක්‍රමය විවිධාකාර හේතු නිසා පිරිහීමට ලක් වෙලා ජනතාව අතර විශ්වාසය බිඳ වැටිලා. ඒක ප්‍රධාන හේතු විදිහට අපි දකිනවා එකක් තමයි මේ වෛද්‍ය ක්‍රමයට නිවැරදි නියාමනයක් නොතිබීම නිසා ව්‍යාජ පුද්ගලයන් මේකට එකතු වෙලා මුදල් හම්බ කිරීමේ මුවාවෙන් මේ වෛද්‍ය ක්‍රමය භාවිතා කරලා ජනතාව අතර තියෙන විශ්වාසය බිඳවට්ටලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වෛද්‍ය ක්‍රමය මුදලට විකුණුපු එකක් නෙවෙයි. බුලත් අතට එළ වෙද සිරිතට තමයි මේ වෛද්‍ය ක්‍රමය අපේ රටේ පාරම්පරිකව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙලා ආවේ. ඒ වගේම අපි දන්නවා අපේ රටේ බටහිර වෛද්‍ය ක්‍රමය අපේ සම්මත වෛද්‍ය ක්‍රමය බවට මෑත කාලේ පත් වුණායින් පස්සේ මේ බටහිර වෛද්‍යවරු සහ දේශීය පාරම්පරික වෛද්‍යවරු අතර ගැටුමක් නිර්මාණය වෙනවා. බටහිර වෛද්‍යවරු දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා. ඒ රෝගීන්ට ඒ ප්‍රතිකාර ගන්න එපා කියලා කියන තැනටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආයුර්වේද පනත යටතේ දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක කොටසක් බවට පත් කරනවා. ඒකට මේ වගේ හේතු කාරණා එක්ක අද දේශීය පාරම්පරික වෙද මහත්තුරු ඉතාම අකර්මණ්‍ය වෙලා ඒගොල්ලෝ මේක වෛද්‍ය ක්‍රමයේ අත්හැර දාන තත්ත්වයටපත් වෙලා ඒ වගේම මේ වෙද පරම්පරාවල නූතන පුරුක් ඒගොල්ලෝ මේ වෛද්‍ය ක්‍රමයේ හදාරන්න දෙ තත්ත්වයටපත් වෙලා ඒක නිසා දැඩි අභියෝගයකටපත් වෙලා තියෙනවා. ඉතාම නොබෝ දිනකදී මේ වෛද්‍ය පරම්පරා වෙද පරම්පරා අහිමි වෙලා යයි මේ වෙද දැනුම අපට අහිමි වෙයි කියලා. ඒකට මෙන්න මේ කාරණේ මූලික කරගෙන තමයි අපි හෙළ වෙද පෙරමුණ පිළිතුරන්න තීරණය කරන්නේ. අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේකේ සැබෑ අයිතිය තියෙන්නේ දේශීය පාරම්පරික වෛද්‍යවරයාට. ඒ වගේම මේ දේශීය දේ අගය කරන, දේශීය දේ ආදරය කරන අපේ මිනිසුන්ට, ඒ වගේම දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රතිලාභ ලැබපු අයට අපි ආරාධනා කරනවා මේ සියලු දෙනාට හෙළ වෙද පෙරමුණ සමග එකතු වෙන්න. මොකද අපි දන්නවා ලෝකේ පෙරදිග රටවල් චීනය ඉන්දියාව වගේ රටවල් ගත්තාම ඒ රටවල රජයේ රෝහල් වල බටහිර වෛද්‍ය ක්‍රමය සහ ඒ රටට අදාළ දේශීය වෛද්‍ය ක්‍රම ඉතාම සමගාමීව එකම රෝහලේ ඒගොල්ලෝ ඉතාම සහයෝගයෙන් සහජීවනයෙන් ඒ වෛද්‍ය ක්‍රම භාවිතා කරමින් රෝගීන් සුවපත් කිරීම කරනවා. අවසානයේ අපිට අවශ්‍ය වෙන්නේ මේ සියලු වෛද්‍ය ක්‍රම වලින් අවසානයේ අවශ්‍ය වෙන්නේ රෝගීන් සුවපත් වීම, ඒ වගේම නිරෝගී සෞඛ්‍යවත් පරම්පරාවක් බිහි කර ගැනීම. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙන ඒ වෙනුවෙන් අපිට කළ හැකි ඉපරමේ කරන්න අපි සංවිධානයෙන් කියලා ආරාධනා කරනවා. සියලු දෙනාට බොහොම ස්තුතියි.